සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ ඔයාලගේ seeker.youtube channel එකත් එක්ක. මම අද ගෙනල්ලා තියෙන්නේ විශේෂ වීඩියෝ එකක්. ඒ තමයි විශේෂ කෙනෙක් සහ විශේෂ දෙයක් ගැන. මම ඉස්සෙල්ලම මේ විශේෂ දේ ගැන කියන්නම්. මේ විශේෂ දේ තමයි background removing and behind the text website එක. මේක විශේෂ වෙන්නේ මේක නිර්මාණය කරපු කෙනා නිසා. වයස අවුරුදු 17ක හොංකොං තරුණයා නෙවි. මොහු පරිගණක ඉංජිනේරුවෙක් නෙවෙයි. මොහු ව්‍යාපාර පරිපාලනයේදී උපාධියක් හදාරන ලංකාවේ අපේ කොල්ලෙක්. නමින් KDG උදා. මෙයා තමන්ගේ හිතට ආපු අදහසක් ඒ වෙලෙම කොහොමද ඒක කරන්න පුළුවන් කියලා ටෙස්ට් කරන්න වැඩි පටන් ගත්තා. ඒ පටන් ගත්ත ව්‍යාපෘතිය අද වෙද්දී ඉතා විශිෂ්ට, ඉතා සාර්ථක වැඩසටහනක් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඔහුගේ මුල් අදියරේ නිර්මාණය. වර්තමානයේ ඔහුගේ අතිසාර්ථක නිර්මාණය අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ සුපිරි වෙබ්සයිට් එකක්. ඔයාලට මේ දේ සෑහෙන්න වැදගත් වෙයි. විශේෂයෙන්ම ෆොටෝ එකක් එඩිට් කරගන්න, ෆොටෝ එකේ බෑග්‍රවුන්ඩ් එකක් රිමූව් කරගෙන ඒකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න බලාගෙන ඉන්න ඔයාලට මේක සුපිරි වෙබ්සයිට් එකක් වෙයි. විශේෂම දේ තමයි මේක ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. ලොගින් වෙන්න, ෆීස් ගෙවන්න කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් විශේෂ කාරණාව තමයි මේක හදලා තියෙන්නේ බින්දුවෙන් පටන්ගෙන කේමක් ගාගෙන යන ලංකාවේ අපි කොල්ලෙක්. එහෙනම් ඔයාලා දැනටමත් දන්නවා මොකද්ද මේ වෙබ්සයිට් එක කියලා. පට්පට් ගාලා වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මුලින්ම වෙබ් පේජ් එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න තියෙන්නේ. උඩින්ම මේකේ නම මේ විදිහට ලියලා දෙනවා. මේකේ නම තමයි Pro Background Remover කියන එක. හරි. අපි එකින් එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මේ වෙබ්සයිට් එකේ මෙන්න මෙතනට තමයි මුලින්ම අපිට ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඊළඟට අපිට යටින් බලා ගන්න පුළුවන් background image කියලා. මෙතනදී තමයි අපේ ෆොටෝ එකේ background image එක ඇඩ් කරගන්න තියෙන්නේ. මේකෙදි වෙන්නේ ඔයාලා background එක remove කරාට පස්සේ ඔයාලට ඒකට අලුතින් background එකක් ඇඩ් කරගන්න ඕන. අන්නේ ඒ ඇඩ් කරගන්න ඕන background එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට. හරි. අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ Pro Background Remover එකේ tool set එක. ඉතින් මෙතන ඉස්සෙල්ලම තියෙනවා text one controllers. මේකේදී අපේ text දෙකක් ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ text one control කරන tool set එක තියෙන මෙතන. ඒ text one එකේදී වෙන්නේ behind the image. ඒ කියන්නේ අපේ ෆොටෝ එකේ සබ්ජෙක්ට් එකට පිටිපස්සෙන් අපි ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නවා නම් අනේ ටෙක්ස්ට් එක කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ ටූල් සෙට් එකෙන්. ඒකෙදි අපිට බලා ගන්න පුළුවන්
ඉස්සෙල්ලම තියෙනවා ටෙක්ස්ට් එක ඇඩ් කරන තැන. ඒ කියන්නේ අපි ටෙක්ස්ට් එක ටයිප් කරගන්න ඕන තැන ඉස්සෙල්ලම තියෙනවා. ඊට පස්සේ එතනම දකුණු පැත්තෙන් තියෙනවා ටෙක්ස්ට් කලර් එක. ඊට පස්සේ ටෙක්ස්ට් හයිලයිට් එක. ඊට පස්සේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්න තැනට යටින් අපිට බලන්න පුළුවන් highlight off on කියලා. ඒ කියන්නේ අපේ ටෙක්ස්ට් එක highlight වෙන එක අපිට off කරගන්න on කරගන්න හැකියාවක් තියෙනවා ඒ ඔප්ෂන් එකේ. ඊළඟට තියෙනවා text size, text opacity, ඊළඟට තියෙනවා text rotation. ඒ කියන්නේ අපේ ටෙක්ස්ට් එක කොච්චර ඇන්ගල් එකකට අපිට හරවන්න ඕනේද, හරවන්න පුළුවන්ද කියන එක. ඊළඟට තියෙනවා text horizontal position. ඒ කියන්නේ ටෙක්ස්ට් එක කොච්චරක් දුරට ඉමේජ් එකේ වමට දකුණට අරගෙන යන්න පුළුවන්ද කියන එක මෙතන තියෙනවා. ඊළඟට text vertical position. ඒ කියන්නේ අපිට උඩට පහළට ටෙක්ස්ට් එක කොච්චර අරගෙන යන්න පුළුවන්ද කියන එකත් මෙතන තියෙනවා. ඊළඟට අපිට බලන්න පුළුවන් text one font family. ඒ කියන්නේ මෙතන තියෙනවා අපේ text one එකේ font set එක. ඊළඟට අපිට ටෙක්ස්ට් එක blur කරගන්නත් පුළුවන්. ඒකටත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ටෙක්ස්ට් එක bold කරගන්න, ටෙක්ස්ට් එක italic කරගන්න ඔප්ෂන් දීලා තියෙනවා. ඒ වගේම ඒ ටිකම අපේ text 2 එකට දීලා තියෙනවා. text 2 controller කියන්නේ on image. ඒ කියන්නේ අපේ ෆොටෝ එකේ සබ්ජෙක්ට් එකට උඩින් තමයි මේ ටෙක්ස්ට් එක ඇඩ් වෙන්නේ. ඒත් අර ටූල් සෙට් එකමයි තියෙන්නේ. ඊළඟට අපිට පහළට ගියාම බලා ගන්න පුළුවන් image controller. ඒ කියන්නේ image එක controller තමයි මෙතනදි වෙන්නේ. image එකේ background එක remove කරාට පස්සේ background එකට color එකක් select කරන්න ඕන නම් අපිට අන්නේ color එක select කරගන්න පුළුවන් වෙන මෙතන. ඒ වගේම මේකේ අපේ image එකේ brightness අඩු වැඩි කරගන්න, contrast එක අඩු වැඩි කරගන්න වගේ option දෙකකුත් මෙතන දීලා තියෙනවා. මුලින් මේකේ tools ටික ගැන කතා කරද්දී මට කියන්න මතකුණා මෙතන අපේ text 1 controller එකට සහ text 2 controller එකට යටින් තියෙනවා hide text 1 controller සහ hide text 2 controller කියලා දෙකක්. ඒකෙදි වෙන්නේ අපේ ෆොටෝ එක edit කරගද්දී ඒකේ පහසුවට අපේ මේ එක tool set එකක් අපිට hide කරගන්න පුළුවන්. ඔයාලට ඒක තේරෙනවා. දැන් මම මේ ෆොටෝ එක හදද්දී text 2 controller එකේ වැඩ කරද්දී මට image එක පේන්නේ නැහැ. අන්න ඒ වෙලාවට මට පුළුවන් text 1 controller එක hide කරගන්න. හරි. අපි දැන් බලමු හරියටම කොහොමද මේකෙන් ෆොටෝ එකක් edit කරගන්නේ කියලා. ඉස්සෙල්ලා මෙන්න මෙතනින් ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන ෆොටෝ එක මේකට අප්ලෝඩ් කරගන්න ඕන. හරි. ඊට පස්සේ ඔයාලට ඕනේ මේ image එකේ background එක අයින් කරන්න නැතුව මේ image එකට text එකක් add කරන්න නම් ඔයාලා මේ image එකේ background එක ඉස්සෙල්ලා අයින් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට වෙනවා මෙතන මේ background image කියන එක උඩ ක්ලික් කරලා ගිහිල්ලා ආයෙත් සැරයක් ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන කලින් තිබ්බේ නැති ෆීචර්ස් දෙකක් දැන් available වෙලා තියෙනවා. මේ add background කියන feature එක සහ delete background image කියන feature එක දැන් active වෙලා තියෙනවා. දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ image එකට අර background එක add කරන්න ඕන නිසා මෙතන මේ add background කියන එක click කරන්න ඕනේ. දැක්කනේ background එක click කරුවා background එක ආවා. ඔයාලා දැක්කා මේකේ remove වුණ background එක කොච්චර clear විදියට remove වෙලා තිබුණාද කියලා. හරිම ලස්සන විදියට background එක remove වෙලා තිබ්බා. subject එකට හානියක් වෙන්නේ නැති වෙන්න. හරි. දැන් ඔයාලට පුළුවන් සුපුරුදු විදියට මෙතන මේ text 1 controller එකට ගිහිල්ලා
ඒ කියන්නේ behind the text එකක් නේද අපි අවශ්‍ය. ඒ නිසා text 1 එකට ගිහිල්ලා අපිට අවශ්‍ය text එක මෙන්න මේ විදිහට type කරගන්න ඕන. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේකේ ඔයාලට අවශ්‍ය විදිහට මේ text එක වෙනස්කම් කරගන්න. මම ඉස්සෙල්ලම මේ text එකේ highlight එක පොඩ්ඩක් අයින් කරනවා. ඊට පස්සේ මම මෙතනින් අලුත් font එකක් add කරගන්නවා මගේ image එකට. මේ Ubuntu කියන font එක add කරගත්තා. ඊට පස්සේ මේ font එකේ size එක ටිකක් අපි මෙහෙම ලොකු කරගමු. font එකේ size එක. ඊට පස්සේ අපිට පුළුවන් මේක font එක තව පොඩ්ඩක් උඩට අරගෙන යන්න. මේ විදිහට. ඔය කියන්නේ ඇති කියලා හිතනවා. හොඳට තියෙනවා. ඉතින් තමයි අපි opacity එකත් පොඩ්ඩක් අඩු කරලා. කාන ලස්සනයි. ඊට පස්සේ අපිට ඕන නම් මේක ඉටලි කරගන්න පුළුවන්. bold already bold කරලා තියෙන මේක. පස්සේ මෙතනින් අපිට පුළුවන් මේ font එකේ shadow එක අඩු වැඩි කරගන්න. shadow සමාන blur එක shadow blur එක අඩු වැඩි කරගන්න පුළුවන්. ආල්ට පේනවා font එක වෙනස් වෙනවා. blur එක අඩු කරද්දී font එක sharp වෙනවා. blur එක වැඩි කරද්දී font එකේ sharpness ගතිය අඩු වෙනවා. හරි මෙන්න මේ විදිහට තමයි අපි අපේ font එක අපේ image එක හදාගත්තේ. අපිට දැන් පුළුවන් මෙතන මේ download image කියන එකට ගිහිල්ලා අපේ image එක download කරගන්න. දැන් බලමු කොහොමද අපි background එක අයින් කරලා photo එකේ background එක අයින් කරලා background එකට color එකක් add කරගන්න කියලා. ඉස්සෙල්ලම මේ වගේ මේ web page එක අපි restart කරගන්න ඕනේ. ඊට පස්සේ ගිහිල්ලා අපි image එක මෙතනින් add කරගන්න. අපිට ඕන image එක මේ විදිහට add කරගන්නවා. ඊට පස්සේ original image වලට මේ විදිහට original image එක add වෙනවා. ඔන්න දැන් අපි remove background දෙනවා. පොඩි processing එකක් ගිහිල්ලා background එක remove වෙලා ඔන්න result එක ආවා. බලන්න මේකේ background එක subject එකට හානියක් නැති විදිහට, ඒ කියන්නේ clear විදිහට මේකේ background එක remove වෙලා තිනවා. මාරයි. දැන් අපිට ඕනේ මේකට මේ image එකට background එකක් add කරගන්න. අපි මෙහෙම පල්ලෙහාට ගියාම අපිට මතකයි මෙතන image controller වල background color කියලා තියෙනවා. අපි background color එකට ගිහිල්ලා අපි දෙමු නිල් පාට රෝස් පාට දෙමු. අපි බලමු image එක කොයි වගේ වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔන්න අපේ background එක add වෙලා තියෙනවා. මාර ලස්සනට අපේ background එක add වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. Photoshop වලින් කරගත්තා වගේම ලස්සනට සමහරවිට ඊටත් වඩා quality-ට background එක add වෙලා තියෙනවා. මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ අපේ මේ web page එක පාවිච්චි කරද්දී මේ background remove එක පාවිච්චි කරද්දී ඔයාලට Photoshop දැනුම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඉතාමත් සරල interface එකක් තියෙන්නේ. user friendly, ඉතාමත් ලේසියෙන් ඔයාට ඕන වැඩ ටික කරගන්න පුළුවන්. මේකෙන් ලස්සන වැඩ ගොඩක් කරන්න පුළුවන්. මේක හදපු කෙනා කියනවා මේක තවදුරටත් වැඩි දියුණු කරලා ඔයාලට තව සුපිරි
වැඩ කැලි ටිකුත් ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. ඉතින් මම ඔයාලට කියන්නේ ගිහිල්ලා මේ පේජ් එකට ගිහිල්ලා බලන්න, ඔයාලගේ ෆොටෝ දාලා චෙක් කරලා බලන්න, ටෙස්ට් කරලා බලන්න. ඔයාලගේ වැඩ කරගන්න තියෙන නම් ඒ දේවල් කරගන්න. අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් දැක්වීම වලින් තමයි මේ පේජ් එක වැඩි දියුණු වෙන්නේ. අවසාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ හිතට එන ඕනම අදහසක් ඒක ක්‍රියාත්මක කරන්න බිඳුවෙන් පටන් ගන්න බය වෙන්න එපා. තමන්ගේ හිතට එන ඒ අදහස තමන් ආරම්භ කළ යුතුමයි. ඒ අදහස කවදා හරි බිඳුවෙන් පටන්ගෙන විශිෂ්ටයෙකු දක්වා යන තැන දක්වා මම seeka.api ඔයාලත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න ආයෙත් සුපිරි වීඩියෝ එකකින් එනකම් පරිස්සමට ඉන්න ඕන. ජය වේවා.